හැමෝම මේක පොඩ්ඩක් අහගන්න. සඳුදර චිත්‍ර තරගයක් තියෙනවා අපේ ඉස්කෝලේනුත් අපි ඉදිරිපත් කරනවා ළමයින්ව. ඒ ගැන තමයි මම මේ දැන් කියන්න යන්නේ. හැම ළමයෙක්ම හොඳින් මේක පොඩ්ඩක් අහගන්න. අද ඒ වෙනුවෙන් මං ඔයාලට මාතෘකා දෙකක් දෙනවා. ඒ චිත්‍ර තරගෙන් හොඳම එක්කෙනා කවුද කියලා තෝරනවා. මාතෘකාව තමයි එකක් අයිස්ක්‍රීම් කාරයෙක්, අනිත් එක තමයි මාළු වෙලෙන්දියක්. ඉතින් මං කියපු විදිහට ඒ නීති රීති ඔක්කොම අනුගමනය කරලා ලස්සන චිත්‍රයක් අඳින්න. මං අඳින්න අයිස්ක්‍රීම් කාරයෙක්. සිරියාවතී මොකක්ද අඳින්නේ? කෝ පෙන්නන්න. අනේ සිරියාවතී අඳින මාළු වෙලෙන්දියක්නේ. සිරියාවතී ඉතින් ලස්සනට අඳි. අම්මත් මාළු වෙලෙන්දියක්නේ. සිරියාවතීට පාට ඕනනම් මගෙන් ගන්න. මට ෂුවර් මේ පාර නම් සෞන්දර්ය චිත්‍ර තරගෙට අනිවාර්යයෙන්ම එන දක්ෂ නෙවෙයි සිරියාවතී. ඒත් ඉතින් කියන්න බෑ. ධර්මරත්න ටීචර් ඉන්නවනේ. වෙනදා ඉතින් හැම දෙයකටම මොනවා තිබ්බත් දක්ෂයි. කවුද දන්නේ සෞන්දර්යටත් දක්ෂ වේවයිද කියලා. කොච්චර ලස්සනට චිත්‍රයන් දත්. සිරියාවතී මං හිතන්නේ ඔයාගේ චිත්‍රෙත් මිස් ගාව තමයි තියෙන්නේ. ඔය අන්තිමට තෝරගත්ත ටික දෙනා. සිරියාවතී ඔයා තමයි සඳුදර චිත්‍ර තරගෙට යන්නේ. සිරියාවතී ඔයා තමයි චිත්‍ර තරගෙට තේරලා ඉන්නේ. සෞන්දර්ය චිත්‍ර තරගෙට යන්න. පුතේ හරිම ලස්සනයි චිත්‍ර, තාත්විකයි. කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. හරිම ලස්සනයි. සිරියාවතීගේ චිත්‍ර නිකන් ඇත චිත්‍රයක් වගේ. සිරියාවතී ඔයා තමයි සෞන්දර්ය චිත්‍ර තරගෙට යන්නේ. අලුත් පාඩපෙටියක් අරන් එන්න සෞන්දර්යට. මං හිතනවා මේ චිත්‍ර තරගෙට යන්න සුදුසුම කෙනා සිරියාවතී කියලා. බලන්නකෝ හැමෝම මේ සිරියාවතීගේ චිත්‍රය හරිම ලස්සනයි පුතේ. සඳුදාට එද්දි මතක ඇතුව හොඳ අලුත් පාඩපෙටියක් අරගෙන ලෑස්ති වෙලා එන්න. අද ගෙදර ගිහින් හෙටයි අනිද්දායි හොඳට පුරුදු වෙලා සඳුදාට හොඳට ලෑස්ති වෙලා එන්න. සිරියාවතී අලුත් පාඩපෙටියක් ගෙනාව නේද? ඔව් ටීචර් ගෙනාවා. අලුත් පාඩපෙටියක් අම්මා අරන් දුන්නා. ටීචර් පොඩ්ඩක් මෙහෙට එන්න. ටීචර් අර ඉන්න මගේ දුව දක්ෂි. මොන තරගෙ තිබ්බත් වෙනදට මේ ක්ලාස් එකෙන් ඉදිරිපත් කරන්නේ දක්ෂි. ඇයියාව චිත්‍ර තරගෙට ගත්තේ නැත්තේ? මේ හැම ළමයෙක්ටම වැඩිය දක්ෂ මගේ දරුවා. පద్ම ටීචර් දන්නවනේ මං කවුද කියලා. මේ ඉස්කෝලේ ඩිරෙක්ටර් මම. ඒ නිසා චිත්‍ර තරගෙට යන්න ඕනේ මගේ දරුවා. දක්ෂී ඉද්දැද්දි කාගේ හයියක් කරන්ද පද්ම ටීචර් සිරියාවතීව චිත්‍ර තරගෙට දැම්මේ? මිස් කොහොමද එක අය මේකට දාන්නේ? දක්ෂි චිත්‍ර තරගෙට යන්නේ. දක්ෂ මගේ දරුවෝ ඉද්දැද්දි අර කොහෙවත් යන සිරියාවතියෙක් චිත්‍ර තරගෙට දාන්න පද්ම ටීචර් කවුද කියලාද හිතන් ඉන්නේ? කවුද පද්ම ටීචර්? මින් ඉස්සරහටත් කිසිම තරඟයකට සිරියාවතීව දාන්න බෑ. මේ දක්ෂී ඉන්නේ. මගේ දරුවා ඉන්නවනේ. සිරියාවතී දැන් ඉස්කෝලේ ඇරෙන්නත් කිට්ටුයි. ඔයාට අද චිත්‍ර තරඟට යන්න හම්බෙන්නේ වෙනද වගේම ධර්මරත්න ටීචර් දක්ෂව දාන්න නැති ඒකට. දැක්කනේ දා දක්ෂිගේ චිත්‍රෙක් කැත විතරක්. ධර්මරත්න ටීචර් එනකන් ඔය කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. දක්ෂ ගිහින් කියන්නේ නැති චිත්‍ර තරඟට ගත සිරියාවතී කියලා. ඒ නිසා තමයි ඔය අද ඇවිල්ලා පද්ම ටීචර්ටත් කෑ ගැහුවේ. පද්ම ටීචර්ටත් අඬන්න බැරි කමරද කොහේ සිරියාවතී හිටියේ? මටත් දුක හිතුණා.